ඈ මෙන්න බෑනේ. මෙතන ඔය මෙන්න වයිසිය නම් මොකක්ද කරන්නේ? වතුරක් නේ ඒ කියන්නේ දැන් මූණ අතලියක් කියලා අංගවදන් මහත්තයලා මූණ අතලියක් කියලා මේ නැත්නම් මෙතනට අදිස්සු වගේ ඒ වගේ නෑනේ අත් එක ඒක සාහනයක් තියෙනවා දෙයවන පිටේ ඈ නේ ඒක සාහනයක් තියෙනවානේ නේද ඉස්සර වගේ නෙමෙයි ඒකට පොඩ්ඩක් අය සාහනයක් තියෙනවා මූණ කතාවක් කියන්නේ තියෙනවා යාර දැන් අර තාම කෙල උනනෙක් හතේ තියෙනවා අතේ කෙල උනවා මම දෙයියක් වතුරලා දෙන්න ඒක මෙයා කියනවනේ අප්පච්චි මේ පාන දෙන්න ගත්තද ගම්බර අප්පච්චි ඔව් අප්පච්චි මෙයා කියනවා මට කවුද කරනවා මම දන්නවා කරනවා කරමු දෙයි ආයෙ වැඩින්නේ වල අන්තිමට මේකනේ අවුරු කරක් කමන්නේ මම මතක් කරගන්න දේවල් මතක් කරගන්න කරමුන්ට කරන්න කියන්නේ නැත්නම් සෝබාදාම කියලා දෙයක් තියෙනවා සෝබාදාමේ දනවන්න නැති එකපාරක් කැපුවම ඇති ඔය හැමතිස්සම දේවල් පස්සේ ගිහිල්ලා හොර කපුවන්ට අපිලා එහෙම ඕනේ එකපාරක් කැපුවම හදනවා ඇති තේරෙනවද නැත්නම් අම්මලගේ තාත්තලගේ සල්ලි ලස්සන සල්ලි ගන්න නැහැ තාත්තා ලොකුමාගේ අම්මගේ සල්ලි ඉන්නේ එදා තාත්තා සල්ලි මම දීගුවා මොකද කමන්නේ මම කියන්නේ එයා කිව්වා අප්පච්චි ආයේ ඒක කොහොමද ඒක කියලා කරන්නේ ඒක කොහොමද ඒක මම කියන්නේ මම දන්නවා ඒක කොහොමද ඒ ඉඳලා දේවාලේ හරි මම කියන්නේ පාඩම් කරන්නද නේද පාඩම් කරන්නේ අප්පච්චි මම හැම පාඩම් කරන්න දින්නද ඔක කරන්නේ නෑනේ එහෙම දන්නේ නැහැ පොඩි මොකද නෑ නෑ ෆෝන් එකෙන් කරන්නේ බුද්ධි පාඩම් දේවල් ඔය බුද්ධිය ගන්නවා දැන් ඉස්සරහේ ඇඟ දන්නේ නාන්න ඕනේ කියන්නේ ඒව නෑ ආයෙත් නාති ඇවිල්ලා ඉන්නේ පාඩම් කියන්නේ හරි විභාගයක් කරගන්න මම කියන්නේ හදලා දුන්නා අප්පච්චි ඔව් ඉතින් විභාගය කරගන්න නැත්නම් ඊට පස්සේ ඕවා ඔයාලා ලොකුනම ගන්න ඈ අම්මා තාත්තා දුක්මාසේ අම්මා තාත්තා දැනගන්න පුතේ අම්මා තාත්තා දැනගෙන ඉන්නේ දෙයක් කරගන්න නේ ඔයාලා අම්මා කරලා දුක්මාසේ අම්මා කරලා ඉන්නේ ඈ අපි පේන්නද අපි සම්මිලින් නැස් කරන සක්සස් කරන කරන්නේ අපි පේන්නේ අපි ඉන්නේ ඈ දීජාවල දිගන මොකද මෙයා හිතනවා වැඩි අප්පච්චි ඒ හිතන්නේ පාගිනවද මොකද ඔයාගේ මූණෙන් කිව්වා මෙතනට ආපු මූණ නෙමෙයි දැන් තියෙන්නේ ඔව් හොඳයි ඒ මූණෙන් කිව්වා අර මූණ නෑ මම දෙගිද්දෑ මතුවලා දෙන්න හරිද දෙගිද්දෑ මතුවලා දෙන්න කටට කියලා මොන එකක් නැතුව ඊය හරිද ඒක පාන ටික දීජාවල පිටින් නිකම්ම වඩාවගේ පාන දිනේ අප්පච්චි ඒකට මොකුත් අපි කරන්න දෙයක් නැහැ නෑ ඒකට මොකක් කරන්න බෝධි පූජාරියක් විතර කියන්නේ තිබ්බා පරි දවස් 7ක් තිබ්බා ගාපුවම දවස් 7ක් දවස් මරණකම් බෝධි පූජාරියක් පොක් දෙන්නේ දවස් 7 දවස් කියන්නේ මරණකම් බෝධි පූජාරියක් පොක් වෙන බෝධි පූජාව ඕන තරම් බෝධි පූජාරියක් එතකොට නාති බාලවත් කරන බෝගහකින් තරම් නාති කෙනෙක් නෙමෙයි අපි තුනක් තින් ගන්න පුළුවන් එකම තැන බෝධි වාසී බෝධි වාසී ඒක කිසිම තැනකින් තින් ගන්න දානය දුන්නා දානය